අපේ chat එකේ දරුණි අපේ කතා බහට එකතු වුණේ දේශපාලනඥයෝ. ඉතින් ඊට පොඩ්ඩක් වෙනසක් වෙන්න ඕනේ කියලා හිතෙන්න තමයි තරුණ කලාකරුවෙක් තරුණ රංගන ශිල්පියෙක් අපි එකතු කරගන්න හිතුවේ. ඉතින් දේශපාලනය ගැන අවබෝධයක් තියෙන රටේ රටේ වෙන දේවල් ගැන සංවේදීකමක් තියෙන තරුණ කලාකරුවෙක් අපිට උවමනා කරලා තිබුණ අවස්ථාවක තමයි බුදුආයව අපි එකතු කරගන්න හිතුවේ. ඉතින් අපි කොහොම සතුටින් කොහොම ආදරෙන් පිළිගන්න අපේ කතා බහට. යා බලමු කොහොමද පිළිතුරු දෙන්නේ කියලා ප්‍රශ්න වලට. ඡන්දයක් අපි ළඟ එනවා. ඉතින් කොහොමද කලාකරුවෙක් විදිහට මේ දේවල් දැනෙන්නේ? මෙහෙමයි සමස්ත දේශපාලනය ගැන මගේ අදහසක් තියෙනවා. දේශපාලනය කියන විෂය මම ඉතාමත් හොඳින් හදාarලා තියෙනවා. එතකොට දේශපාලනය සමාජ විද්‍යාව වගේ මේ සමාජය විග්‍රහ කරගන්න පුළුවන් විෂයන් නළුවෙකුට ඉතාමත්ම වැදගත්. ඉතින් සහ මේ දේශපාලනය කියන විෂය ගැන මම හදාarලා තියෙන දේවල් සහ මේ සිදුවෙන ක්‍රියාවලිය අතර විශාල පරස්පරයක් තියෙනවා. එතකොට කලාකරුවෙක් විදිහට මේක කොහොමද දැනෙන්නේ කියන කාරණේදී මට කියන්න තියෙන්නේ පළවෙනිම දේ මම කලාකරුවෙක් නෙවෙයි. කලාකරුවෙක් විදිහට මට මේ රටේ දේශපාලනය දැනෙන්නේ නැහැ. ඒකෝ මම කලාකරුවෙක් නොවන නිසා. අනිත් එක මේ රටේ දේශපාලනය කොහොමද කලාකරුවෙකුට දැනෙන විදිහක් නැහැ. මොකද එහෙම දැනෙන දේශපාලනයක් මේ රටේ නැහැ. එතකොට සම්මතයේ තියෙන සියලුම දේශපාලන අර්ථකථන අර්ථ දැක්වීම් වලින් පරිබාහිර වෙච්ච වෙනමම ක්‍රියාවලියක් තමයි මේ මොහොත සිද්ධ වෙන්නේ. ඔකට මම හොඳ උදාහරණයක් කියන්නම්. ලස්සන කතාවක්. මගේ මිත්‍රෙක් ගියා මේ නැතක එංගලන්තේ. මගේ පාසල් මිත්‍රෙක්. ඒ වෙලාවේ උට එහි දේශනයකදී හම්බුණා මේ ස්ලෝවෝජි ජැක් කියන තවත් පශ්චාත් උත්තරවාදී දාර්ශනික දැන් ජීවිතුන් අතර ඉන්න දාර්ශනිකයෙක්. ඉතින් ඔහු ලංකාව ගැන කතා කරගෙන යද්දී ජැක් හරි අපූර්ව උත්තරයක් දෙනවා. ඒ ප්‍රශ්නේ ඇතුළේ තමයි ඒ උත්තරේ තියෙන්නේ. ඌ අහනවා මේ ඔබේ රටේ කලාකරුවන් සහ ගුරුවරු මොකද කරන්නේ? ඊට පස්සේ මගේ මිත්‍රයා යලිත් කියනවා මේ රටේ වර්තමාන සිටුේෂන් එක කිව්වම ආයේ ඌ කියනවා ඔබේ රටේ කලාකරුවන් සහ ගුරුවරු මොකද කරන්නේ? තුන් පාරක් එකම ප්‍රශ්නය උත්තරයක් විදිහට අහනවා. ඔබේ රටේ කලාකරුවන් සහ ගුරුවරු මොකද කරන්නේ? එතකොට ඌගේ ප්‍රශ්නේ ඇතුලේ උත්තරේ තියෙනවා. මොකද ඌ කියන්නේ රටක දෙවෙනි බලවේගය ඇත්තටම කලාකරුවන්. සහ රටක ඊළඟ පරපුර නිර්මාණය කරන අය තමයි ගුරුවරු. එතකොට මේ රටක් යන මාවත හරිහැටි තීරණය කරන ප්‍රධානම සාධකයේ තීරණාත්මක සාධකය වෙන්නේ රටේ කලාකරුවන්. අයියා කලාකරුවෝ නොවේ කියලා අදහස් කරාට කලාකරුවෝ කියලා තමම හඳුන්වා දෙන පිටසක් මේ දෙපිළකට බෙදලා එක පාර්ශවයක් මහින්දවත් අනිත් පාර්ශවය මෛත්‍රී කාලෙදිස් වෙනවා නියෝජනය කරමින් හසුනවා. මේකද මේ කලාකරුවන්ට දේශපාලනයක් සිදිය හැකිද මේ කලාව දේශපාලන දෙසාද කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් එනවා. ඒකට දෙන්න තියෙන උත්තරය. එතකොට ඔය කලාකරුවා කියන එක අපි ඉස්සෙල්ලා ඇනලයිස් කරගත්තොත් මේ ප්‍රශ්නේ තවත් ලේසි වෙනවා. නිජින්ස්කි කියන නර්තන ශිල්පියා කොරියෝග්‍රාෆර් ලෝකේ ඉන්න ඉතාමත්ම අතිශය දක්ෂ බැලේ නර්තන ශිල්පියෙක්. මම ඔහුගේ ඉන්ටර්විව් එකක් බැලුවා කේවදාස් මාස්ටර් මට දීලා. ඒකේ හරි අපූර්ව කතාවක් නිජින්ස්කි කියනවා මේ මාගට් ෆොන්ටයින් කියන බැලේ ඩාන්සර්. මාගට් ෆොන්ටයින් කියන්නේ දැන් ලෝකේ බැලේ නර්තන ශිල්පය සම්පූර්ණයෙන්ම උඩට කරපු රුසියානු බැලේ නර්තන ශිල්පිනියක්. වයස අවුරුදු 3 ඉඳලා බැලේ ඩාන්ස් කරපු. ඉතින් ඇය ගැන ඉන්ටර්විව් එකක කියනවා නිජින්ස්කි හරි අපූර්ව කතාවක්. ඔහු කියනවා මට මාගට් ෆොන්ටයින් අවුරුදු 16 දී බැලේ නටනවා දැක්ක සෝල් එකේ. ඒක දැක්කිද්දි මට හිතුණා ඇය පුදුමාකාර අපූර්ව බැලේ නර්තන ශිල්පිනියක් කියලා. ඊට අවුරුදු 20කට 30කට විතර පස්සේ මම යලිත් වතාවක් ඇය හම්බ වෙද්දී අවුරුදු 20ක් 30ක් ගත වෙලා ඒත් සෝන් ලේක් එකේ සෝන්ගේ කැරක්ටර් එක කරනවා. මම එදා දැක්කේ බැලේ නර්තන ශිල්පිනියක් නෙමෙයි. මම එදා දැක්කේ ආටිස්ට් කියලා. ඕක තමයි කලාකරුවාය කියන තැන හරි අර්ථ දැක්වීම තියෙන්නේ. උදාහරණයක් වශයෙන් තවත් උදාහරණයක් ගත්තොත් මාලන් බ්‍රැන්ඩෝගෙන් අහනවා ඔබ කලාකරුවෙක්.
කිව්වම බ්‍රැන්ඩ් කියනවා නෑ මම කලාකරුවෙක් කියලා. බ්‍රැන්ඩ් සම්පූර්ණයෙන්ම සමස්ත රංගන ශිල්පීන්ම කලාකරුවන්ගෙන් අයින් කරනවා. ਉਹ කියන්නේ රංගන ශිල්පීන් කලාකරුවෝ නෙමෙයි. ගායකයෝ කලාකරුවෝ නෙමෙයි. ඔහුගේ අර්ථ දැක්වීම අනුව කලාකරුවන් කියන්නේ එතකොට ප්‍රශ්න අහන කෙනා අහන කවුද කලාකරුවෝ කියන්නේ? ෂේක්ස්පියර් කලාකරුවෝ. අපි කලාකරුවෝ නෙමෙයි. අන්න ඒගොල්ලෝ කලාකරුවෝ. එතකොට මගේ අර්ථ දැක්වීමට අනුව මම කියන්නේ කලාකරුවා කියන්නේ එක්කෝ ලේසි නෑ කලාකරුවෝ. මම නළුවෙක් වෙන්න පුළුවන්, මම රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන්. කාලයක් යනකොට. ගායකයෙක් වෙන්න පුළුවන්. ගායකයෙකුට ගායන ශිල්පියෙක් වෙන්න පුළුවන්. එතකොට පත්‍රකාරයෙක් වෙන්න පුළුවන්, මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. මේකේ ස්ටෙප් බයි ස්ටෙප් අපි උඩට යන්න බෑ. එතකොට කලාකරුවෙක් කියන්නේ මහා විශාල කාලයක් මේ ශ්‍රමයක් කැප කරලා තමන්ගේ ජීවිතය කැප කරලා තමා කරන විෂය සම්බන්ධයෙන් ඒ විෂය අලුත් යමක් නිර්මාණය කළා. එතකොට මම නළුවෙක් නම් මම රංගනේ අලුත් දෙයක් ලෝකෙට හොයාගන්නවා. උගල දැන් විදිහට මේ වෙලාවේ කවුද ජනාධිපති මන්නම් නෙවෙයි කියලා මට හිතෙනවා. මම හන්නේ වෙලාව ජනාධිපති අග්‍රණයට ඉන්න අපේක්ෂකයන් ප්‍රධාන දෙන්න ගත්තම මම හොඳද මයිත්‍රීද. මට හිතෙනවා මෙහෙම මට දවසක් චීනයක් දැක්කම. ඔගේ 19 දෙනෙක් උක දිල්ලනවා නේද? මිනිස්සු ඔක්කොම එකතු වෙලා අපි දන්නේ නැහැ. අපි හැමෝම කතා කරගෙන ඉන්නවා මෙයාද අහවලාද අරයා වේද මෙයා වේද කිය. ඉන්නකොට මිනිස්සු ඔක්කොම එකපාරට හම්බෙන් ඉඳලා අර 19 මිනිහට වගේ ඉන්න මිනිහෙක්ව ජනාධිපති කරනවා. ඌ මේ ගෙදර නිදාගෙන ඉන්නේ. ඌ ඡන්ද බලන්නේ නැහැ. ඌ දන්නවනේ ඌ දිනන්නේ නැහැ කියලා. ඔයා හිතන්නේ කොහෙම ඔයා පුරොත් කොහොමද? මට හිතෙනවා එහෙම දෙයක් කරොත් හොඳයි කියලා. මම බද්දෙච්ච. පෞද්ගලික විශ්වාස කරන දෙයක් ඇතිනේ. දේශපාලන මතයක් ඇති. මේ අහලා මේ විදිහට දිනයි කියලා. ඒ පැත්ත නියෝජනය නොකරන්නේ අර කිව්ව 150 ඔඩියන්ස් එක නැති වෙයිද නැත්නම් අනේ අර බුදු කියන්නේ වෙන්ටි කාර්යයක් බුදු ජේසි කාර්යයක් බුදු කියන්නේ ශ්‍රී ලංකා කාර්යයක් විතර ලේබල් එක වදින නිසාද ප්‍රසිද්ධිය තමන්ගේ දේශපාලන මතය කියන්නේ නැත්තේ නෑ ප්‍රසිද්ධිය දේශපාලන මතයක් කියන මතයක් නෑ මට ඒ කියන්න තරම් දෙයක් නෑ මේ දලේශ්වරේ නිර්මිත පක්ෂ දේශපාලනය කියන්නේ මං කිව්වා වගේ අර කුණු වෙච්ච සම්බරුවුත් ඉතින් මේක අත දදා ගන්න මට තියෙන උමුණාවක් නෑ ඊට වඩා මම ඊටාම ගැඹුරින් දේශපාලනය හදාගන්න තිබුණා මම ඒක කියන ලස්සන දන්නවා ඒක තාමත් ලස්සන විෂයක්. ඒ විෂය ඇතුලේ මේක ඇනලයිස් කරන විදිය, මේක විග්‍රහ කරගන්න විදිය මේවා හරිම සිම්පල් දේවල්. ඉතින් මේ කරන මේ දෙන ආතල් එක මේ මට හරි ආතල්යි. මිනිසුන්ටත් ආතල් මේක හරියටම අර එක්ස්ටසි ටැබ්ලට් එකක් වගේ. මේ කුඩු අර තියෙන්නේ එක්ස්ටසි ටැබ්ලට් ඒක ගැහුවාම මත් වෙනවා. හැබැයි ඒක ගැහුවාම මත් කළා ඉතින් ආතල් එකේ ඉන්න පුළුවන් මේවා ආහසේ තරු පේනවා, විවිධ පාට පේනවා. ඉතින් එක්ස්ටසි ගහලා වගේ කියලා කියන්නේ එහෙම ආතල් එකේ ඉන්නවා. හැබැයි Taman දන්නේ නැහැ Taman මැරෙනවා කියලා තුනේ. ඒ වගේ තමයි මේ රටට වෙලා තියෙන්නේ ඒ එක්ස්ටසි ගහලා ඉන්නේ. ඔය එක්ස්ටසි කියන දේශපාලනය. දවසවල සලමන්තා දැන් ලංකාවට ආවා. සමහර කිව්වා මේ ප්‍රෙසිඩන්ට් කැම්පේන් එකට සහයෝගය දෙන්න කියලා මොනවද තව ප්‍රජා සත්කාර සමාජ සේවා සඳහාවක් කියලා කිව්වා. මේ පැමිණීම ගැන එක පැත්තකින් ඒ සිදුවීම සමගම සමරි ෆොන්සේක අලුත් පරපුරේ කවිත ගලමු ප්‍රහාරයක් එල්ල වෙනවා. මොකද හිතන්නේ මේ සිදුවීම් දෙක අරහා ලැබුණු කන්නේ. ඔව් මේ සල්මන් ඛාන් ආපුලා මට හම්බ වෙන්න බැරි වුණා අපරාධ. මේ සල්මන් නම් වැඩට ජැක්ලින් ආපුලා හම්බ වෙන්න කිව්වා හොඳයි. මේ කොහොමද ඒක මට මිස් වුණා. හැබැයි මම විශේෂයෙන් කියන්න ඕන අපේ කලාකරුවන්ට පහර දීපු එක. ඒ පහර දීපු නපුංසකයා කවුරු හරි ඉන්නවා නම් මම තනියම එනවා කුඩායකට. එන්න කියන්න මේ නැත්නම් අපේ ගෙදර එන්න කියන්න අපි තනියම මිනිස්සු විදියට හම්බ වෙලා කතා කරමු. පිරිමි විදියට අපි දෙන්න හම්බ වෙමු. පුළුවන් නම් නපුංසකම් පැත්තකින් තියලා කලාකරුවන්ට ගහන කෙලින් මිනිස්සු විදියට අපි කතා කරමු. පිරිමියෙක් විදියට එන්න කියන්න. මම කැමතියි ආ පිරිමියෙක් විදියට හම්බ වෙන්න. මොකද පොන්ද බණ තියෙන එකෙක් නම් කවදාවත් ඔහොම වැඩක් කරන්නේ නැහැ. ගොම් පාට් මේ කලාකරුවන්ට පහර දෙන ඔය ගොම් පාට් වැඩ මේ රටේ දේශපාලනය කියන මං කිව්ව එක මේ මඩ වගුරේ ගොම් ආතල් ගන්න උන් ඉන්නවනේ. ඒකට මන්ත්‍රීවරයෙක් සම්බන්ධයි කියලා ඒක අපගන්න. ඔව් කවුරු හරි ඒකට චූදිත්‍යා වෙන එක ඔය වීඩියෝ ලින්ක් එකක් මම කියන්නේ. දැන් ඔය වැඩේ ඉස්සරහ තුනානේ. ඔය වැඩේ වෙන ආණ්ඩුවලුත් තුනා. දේශපාලනය ඇතුළේ කලාකරුවන්ට පහර දෙන ගොම් පාට් එක එදා ඉඳන් අද වෙනතුරු යනවා. හෙටත් වෙයි. එතකොට මේ රටේ හිටපු දැවැන්ත දක්ෂ කලාකරුවෝ මිය ගියානේ. වෙඩි තිබ්බනේ. අමුමුවේ මරා දැමුවා. ඕක හෙටත් වෙනවා. ඕක මේක තවදුරටත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මේ වගේ නපුංසකයෝ ටිකක් හිවෙමොත් දේශපාලනය ඇතුලේ ඇත්ත දේශපාලනය කරන මිනිස්සුන්ට මේක හානියක් වෙනවා. කලා ශිල්පී වෙනවා.
කියලා හිතාගෙන ඉන්නවා. ඔව් හිතාගෙන ඉන්නවා. කලාකරුවෝ කියලා කියා ගන්නවා. දැන් ඔය විදිහට දැන් රංගනයට අපි මුල් කාලේ කට්ටක් කන්න නැති, එකට අරමුණක් තියෙන්නේ නැති. අද බලනකොට ඕන කෙනෙක්ට හරි ලේසි නළුවෙක් නිලියෙක් වෙනවා කියන එක දැන් මේක කොහොමද දකින්නේ? ඕක තමයි මම අර කිව්වේ 70ට කලින් මේ රටේ අපි පැහැදිලිව වෙනසක් දැක්කලා හැම දෙයකම වෙනසක් දැක්කා. ඒ කියන්නේ දැන් මේ කෙනා මේ වෘත්තිය කරන එහෙම වෙනස් මේ අනන්‍යතාවය. ඒ හැමෝටම අනන්‍යතාවයක් තිබ්බා. දැන් මේ බයින් ඇන්ඩ් සෙලින් ආර්ථිකයක් ඇතුලේ මෙහෙම රටක සිද්ධ වෙන දේ තමයි අනන්‍යතාවය අර්බුදයට යනවා. ඒතර අනන්‍යතාවය අර්බුදයට යනවා කියන්නේ මම කවුද කියන එක මම දන්නේ නැහැ. ඒතර මම තව එකෙක් වගේ වෙන්න යනවා. එතකොට මම කවුද ඌ කවුද කියලා හොයාගන්නත් බෑ. ඒතර මේ ඔක්කොම එකට ජෑම් වෙලා අච්චාරුවක් බවට පරිවර්තනය වෙනවා. දැන් ඔක වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් නැති වුනහම ඔක වෙන්නේ බයින් ඇන්ඩ් සෙලින් ආර්ථිකයක් ආවම රට. ඔක වෙන්නේ නීති සාපිළිවෙල බිඳ වැටුනහම නීති සාපිළිවෙල බිඳ වැටීමේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු මානසික රෝගීන් බවට පරිවර්තනය වෙනවානේ. ඒ කියන්නේ මම පොර තත්වයට එනවානේ. මම මොකෙක් වුණත් මම පොර කියලා ඉඳාගෙන ඉන්නවානේ. එතකොට සියලුම දෙනා ඉන්ඩිවිජුවල් වීරෝ බවට පත් වෙනවානේ. එතකොට පොදු වීරයෙක් නැති වෙනවානේ. එතකොට මානසිකත්වය ඇතුලේ තර්ඩ් රෙජිස්ටර් එක බිඳ වැටෙනවානේ. ඒ කියන්නේ මට සුපිරියහමක් නැති වෙනවා, මට මාව පාලනය කරන්නෙක් නැති වෙනවා, මට පාලනය කරන්න ආදර්ශයක් නැති වෙනවා. එතකොට මම පිස්සෙක් වෙනවා. ගොඩක් වෙලාවට අපේ නවීනයන්ට කියන නිර්යන්ත රංගන ශිල්පිනියන්ට කියන චෝදනාවක් තමයි වැඩිපුරම කාන්තාවෝ කියන කතාවක් තමයි මේ අධ්‍යක්ෂකවරු කාර්ක දෙන්නම් ප්‍රධානතර දෙන්නම් කියන විදිහට සිදුවෙනවා. එහෙම නැත්නම් එහෙම සිදුවීම අපි දැක්ක පොඩි කාලේ. ඇත්තටම මේ ක්ෂේත්‍රයේ බුදුරජාණන් මැදකින් තියෙනවා දීප දේවල් දැකලා තියෙනවද? එහෙම දේවල් නැති වෙන්නේ නැහැ. කොහොමද අර කියනවා වගේ මේ බටහිර දිනන් ඒක කොහොමත් ඔක අනිවාර්යෙන්ම තියෙනවා. එතකොට අපි මේ ශිෂ්ට සම්පන්න සමාජයක් හදන්න කියලා මේක කලාව ඇතුලේ මේ කලාවේ තියෙන මේ ෆීල්ඩ් එක ඇතුලේ මේ ශිෂ්ටත්වයේ ගොඩනගන්න යද්දී මේ ගොඩනගන්න යන්නේ කවුද කියලා ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ. එතකොට ඔබ කියනවා වගේ එහෙම දේවල් තියෙනවා. ඒක නැත්තේ නෑ. ඒක තියෙන කලාව විතරක් නෙමෙයි. අනිත් කාර්ය. ඔක අනිත් වෘත්තීන් වලත් තියෙනවා. එතකොට අපි කවුරුවත් ඒ වෘත්තීන් ගැන කතා කරන්නේ නැහැ පත්තරවල. දැන් මම කතා කරන්නේ නැහැ වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රශ්නයක් ගැන හෝ මේ වෛද්‍ය වෘත්තිකයෝ රැට මොකද කරන්නේ, දවල්ට මොකද කරන්නේ, මේ ඔෆිස් කාමර ඇතුලේ ඉන්න අය මොකද කරන්නේ, බැංකු වල මොකද වෙන්නේ, ඕක කතා කරන්නේ. නමුත් කලාකරුවෝ ගැන අපි කතා කරනවා. ඉතින් ඔය ප්‍රසිද්ධියටපත් වෙන්නේ ওই ක්‍රියාවලිය විතරයි. නමුත් මුළු සමස්තයම මේ මුළු සමස්ත සමාජයම ලිංගික වෙලා ඉවරයි. ඔතර ඇරිස්ටෝටල් එදා human මේ මිනිසා දේශපාලන සත්වයෙක් කියපු එක. පස්සේ ලකාන් මිනිසා තවදුරටත් දේශපාලන සත්වයෙක් නොවේ. ධනේශ්වරයේ පසු කාලය තුල මිනිසා ලිංගික සත්වයෙක් බවට දැන් පරිවර්තනය වී ඇත කියලා කිව්වා වගේ. ඒක වර්තමානයේ වෙනකොට මේ සිනමාවේ නියැලෙන රංගන ශිල්පියෙක් විදිහට වර්තමානයේ මේ සිනමාවේ පිළිත් ඉන්න සමහර කියන ආරංචනා කරනවා. ඊට අන්තිම කමක් නෑ. කවුරු කාලේ ගැටුම් කරලා වෙනද? එම සැබෑ වීරයෝ දැන් සිනමාවට පිළියනවාද? මේ සිනමාවට මේ රටට ඉන්නවද? රටේ පැත්තකම මේ සිනමාව කියන්නේ නෑ. සිනමාව කියන්නේ මේ රටේ එක පැතිකඩ මේක ස්ලයිස් කරලා ගත්තාම රටක දියුණුවමයින ප්‍රධානම සාධකේ රටේ කලාව කියලා කියනවනේ මාක්ස්. එතකොට රටක දියුණුවමයින ප්‍රධානම සාධකේ කලාව නම් කලාවේ උච්චතම ස්ථානයේ සිනමාවනේ. කලාවේ බිහිවෙච්ච ඉහළම දියුණුවම අවස්ථාව තමයි සිනමාව. එතකොට එහෙමනම් A සමානයි B නම් B සමානයි C නම් A සමානයි C වෙනවා. එතකොට රටක දියුණුව පයින්න පුළුවන් හොඳම කාර්යය රටේ සිනමාව. වෙනවනේ. මම දන්නේ ගණිතයෙන් වෙනවනේ. ඉතින් ඒක නිසා එතකොට රටක සිනමාව වෙන හරස් කඩක් කරන් බැලුවාම මේ රට පේන්න ඕනේ. ඒ රටේ ස්වභාවය. ඉතින් වීරයෝ නැහැ කියන්නේ රටක වීරයෝ නැහැ කියන්නේ රටක ආදර්ශයට ගන්න පුළුවන් චරිත නැහැ කියන්නේ සැබෑ වීරයෝ නැත්නම් ආටිෆිෂල් වීරයෝ කියෙන්නේ නැහැ. එතකොට සැබෑ වීරයෝ ඉන්න රටක විතරයි සිනමාවේ වීරයෝ වෙන්නේ. ඒක මොකද මිනිස්සුන්ට ආදර්ශයට ගත හැකි මේ දෙයක් තියෙනවා මොකක් හරි දෙයක්. මම කියන්නේ ගහක් හරි ගමන්නේ. අඩු ගන්න ආදර්ශයට දෙන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ගොඩක් ප්‍රේක්ෂක ජනතාවට රංගනාම නායක සාමාන්‍ය වීරයෙක් කියලා නැත්නම් කන්දද අයියට පේන්නේ නැත්නම් රංගනාම නායක සිනමා වීරයෙක් විදිහට නෑ වීරයෙක් විදිහට පේනවා. පේනවා. ඔව් දැන් රංගනාය දැන් වයසයි මම දැන් එයාත් තෝම විශ්වාස කරන්නේ රවුලට මේ වීරයෙක්ගේ වයස අවුරුදු 80 වෙනි තීරය වෙලා ඉන්න බෑනේ. හරි. එතකොට අනිත් එක තමයි කලාකරු
ක්ෂේත්‍රයට ආවම ඒ තීරණය අරගෙන. ඒ කියන්නේ මම මේ ක්ෂේත්‍රයට එන්න කලින් මම අවුරුදු 2-3ක් විතර මේ ක්ෂේත්‍රය ගැන අධ්‍යයනය කරා. එතකොට මම දැක්කා මේකේ තියෙන දුර්වලතා මොනවද, මේකේ තියෙන ප්‍රශ්න මොනවද, මේක ඇයි රංග ශිල්පීන් වැඩේ තමන්ගේ රංගබෑම අර අනිත් ඔක්කොම කරන හැටි මම දැක්කා. එතකොට මට වුණා ওই ටික වෙනස් කරන්න. ওই தත්ත්වෙන් මිදෙන්න. ඉතින් ඒක නිසා තමයි මම උත්සාහ කරේ මගේ හොඳම කතාව ඔගේ මම ඉස්සෙල්ලාම තීරණය අරගෙන නළුවෙක් වෙන්න. මගේ හොඳම යාළුවා එතකොට ඒ කාලේ මම කොළඹ ආව විතරයි. එතකොට මගේ යාළුවත් කොළඹ ආව විතරයි. ලක්ෂ්මී අමරදේව. තමයි මගේ පළවෙනිම යාළුවා කොළඹ ඇවිල්ලා හම්බෙච්ච. එතකොට ලක්ෂ්මී මගෙන් ඇහුවා ඇයි දැන් මම එතකොට රචකෙක් වෙන පිට මේ ලියලි ඒකේ කෙටි කතා ලියනවා තිර රචනා. ඇයි මේ ඔබ වෙනස් කළ නළුවෙක් වෙන්නේ? මම කිව්වා මට මේක වෙනසක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා මම හිතනවා මේක කරන්න පුළුවන්. ඒක බොරු කියන්න එපා. ඔක්කොමලා නළු වෙන්නේ මිලියොත් එක්ක ඉන්න උගුණා. මම හරි මම දැන් ඔට්ටුවක් අල්ලලා වත් එක මොකද අවුරුදු 10කින් වාට පෙන්වන්නද එහෙම නැතුව. හරි ඔට්ටුවක් අල්ලමු කියලා අපි දැන් ඔට්ටුවක් දෙනවා. මට ඇත්තටම නිතරම ඔය ඔට්ටුව උරුට එනවා. ඒක අපි ප්‍රොජෙක්ට් එන්න කියපු ඔට්ටුව. ඒ නිසා මම තාමත් ප්‍රතිපත්තිය නොකඩා තියාගෙන ඉන්න උත්සාහ කරනවා. කවදාවත් එහෙම මේ ශේෂ්ත්‍රය වැඩ කරන ළඟ කිව්න්නේ නැහැ එහෙම අදහසක් හොයලා නැහැ. නෑ ඇත්තටම හරියට කරනවා නම් වෙන්නේ නැහැ. මේ ඉන්ටර්විව් එකට සම්බන්ධ වෙච්ච රංගනායක නෑ කිව්වා සමහර දර්ශන තරවලදී ඉන්නේ විදියට දැනෙන්න ඕන සමහර ඇනිමේෂන් ඒ විදියට දැනන්න පුළුවන්. ඒ විදියට ඇත්ත කතා කරලා පුදුවයට එහෙම වෙච්ච අවස්ථා නැහැ. නෑ මෙහෙමනේ දැන් ඔකට හොඳ පුදාන්නේ ලෝකේ හොඳම නළුවා එකක් අපි ගමු ලෝකේ හොඳම නළුවා තමයි මාර්න් බ්‍රැන්ඩෝ කියලා අපි දැන් සයිකල් ටයිටල් එකට ඒකට අපි සාමාන්‍ය සම්මත විදිහට සලකන්නේ. එතකොට බ්‍රැන්ඩෝ කියනවා when I was acting with Maria my penis sunk into peanut කියලා. මම දැන් මේක දාන්න ඉතිරිය. මාරියා කියන නිලියත් එක්ක රඟපාද්දී ෆිල්ම් එක ඇවිල්ලා last tango in Paris කියන චිත්‍රපටය. අතිශය දරුණු ලිංගික දර්ශනයක් තිබුණා. නමුත් උඩ කිසිම ලිංගික හැඟීමක් පහළුනේ නැහැ කියලා තමයි ඔහු කිව්වේ. ඒක මං කිව්වේ ඒකයි හරියට කරනවා නම් හරි. කතා කරන්න නෑ තියෙනවා. එහෙනම් මෙන්න මේ මිලියන දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කවුරු සම්බන්ධ කරලා කතාව හදාගන්න කැමති කියලා කියන්නේ ශේෂාන්තේ. චැකලයින් වල. ලංකාවේ කෙනෙක් එක්ක කැමති නෑනේ. නෑ දැන් අතරම දැන් ඉන්දියාවේ අපි ජීවත් වෙන ඉන්දියාවේ භාගයක් නෙමෙයි. නැත්නම් චීනේ නිලිය කවුද ඉන්නේ? චීනේ මට අදහසක් නෑ. කවුරු එහෙම නිලියක් කරදරතාවක්. ඒක තමයි දැක්කම තියෙනවා පාන. ඇයි නෑ වැඩි දෙයක් කොහොමද යන්නේ? ප්‍රශ්න නැහැ ඒක ගායශ. ඒක වැඩි දෙයක් නෙවෙයි හිතිය වැඩි උන්ට බලන්න හොඳ නැද්ද? හાર્ට් ඇටැක් එකෙන් මැරෙනවා එහෙම. ගායශායුනේ එපා දෙන්නකොට. නෑ නෑ යාළුවෝ නේ. ඒ සහෝදරියෝ. හරි. පොත් රාගේ සංග්‍රහවකට ආරාධනා කරන කොට සම්පූර්ණ නිරුවත් කාරණා. ඉතින් මම සිනමාට ආවෙම නිරුවත්. ඒක මමයි සුමනා කවුරුද විතරයි ලංකා සිනමා නිරුවතින් ආවේ මම හිතන්නේ. හරි ඒකට මේක බාර ගන්නවා. උටි 50ක් ඕනේ නැහැ 49කට බාර ගන්නවා. හරි. සමලින්ක ප්‍රේමය. ඔතන මේ චිත්තපටයක්. සාමාන්‍යයෙන් තියෙනවා බාර ගන්නවා. ඒක කිසිම මේ මට එහෙම ඔව්. එහෙම හැඩතල කියන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නිර්මාණයක්ද නැද්ද කියන එක. ඔව් හොඳ නිර්මාණයක්. හරි. එතකොට රොෂා ගණන තමයි සමකාරය. ඔව් ලීසි. හරි. ඒකයි දෙතුසිතේ මේ දර්ශනයක් තිබුණා රොෂා ගණනත් එක්ක කරන්න සිද්ධාන. ඒක ප්‍රශ්නේ නෑ. ඉතින් අපි ඔය ඊටපුව කන්නේ ප්ලාස්ටික් කට්. හරි. විවාහය. මොකද දවසින් දවස මේක පරක්කු වෙන්නේ. මම දවල්ට තරුණනේ. ඒක නිසා විවාහය එන්න ලඟ වෙනවා. එන්නේ ලඟ වෙන්නේ අනිත් පැත්තේ ඔය කියන්නේ. කල්යන්නේ නැහැ. අපි පෙම්වතිය ගැන පොඩ්ඩක් කියමුනේ. මොකද කියන්නේ? පෙම්වතියක් ඉන්නවා. ඔව්. ඒ ගැන පොඩ්ඩක් කියමු. ඉන්නවා. මගේ ඉතින් ඒවා දන්නවද ඉන්නවා? ඒක මම ඕනේ ලියනවා නේද? ඔයාට ඕන දේ ලියගන්න කිසි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෑ. නෑ. ඕන ඔයාගෙන් ලියගන්න ඒත් ප්‍රශ්නයක් නෑ. මේ ඇත්තටම බුදුවරට පෙම්වතියක් නැද්ද? ඉන්නවා. ඒක තමයි අපි ඇය ගැන පොඩ්ඩක් සඳහන් කරමු. කකවැනි කියන්න කියන්නේ. මෙච්චර ඇය ගැන තමයි සඳහන් කරන්නේ. සිනමාවේ නෑ. පෙම් කරන පෙම්වතියව විවාහ කරගෙන පිරිත කරගන්න මනසක් තියෙනවද? ඒක මට දෙන්න. සමහර පෙම් කරාට
ඒ ප්‍රේමවන්තියම නෙවෙයි කාලයක නිදින්ද බවටපත් වෙන්නේ. ඔව්. එහෙමනේ. මම දන්නේ නැහැ ඇත්තට. මම එච්චර අත්දැකීම් නැහැ. අත්දැකීම් නැහැ. කියන්නේ පුදුරාට ප්‍රේමයේ සම්බන්ධයෙන් අදහස්. පොඩි ළමයින්ට මම ඔයාලගේ නරක කරන්න බෑ ප්‍රශ්න. හරි. ඒ කියන්නේ මේ වෙනකොට මේ අතනකටයි කියන්නේ. කොහොමද හන්නේ? ඔයාගේ නැම්බකම් ඉන්නේ තනි කරන්නේ උපන් වර මොකද සින්දුවක් තියෙන්නේ තනි වයි උපන්නේ තනි වයි බැලේ. ප්‍රේම විරුද්ධ ලිංගික ප්‍රේමය. අතුලින් නැද්ද මේ වෙනකොට? ඉතින් ඒක තමයි මම කියන්නේ කීප දෙනෙක් කියන්නේ නැත්නම් අපු කීපද මං ජීවිතේ කීප දෙනෙක්. එක්කෙනෙක් ගෙන්ද. ඒ කියන්නේ තමයි සමස්තයේ මේ ඇයි ඔය ප්‍රශ්න උත්තර මම කෙලින් උත්තර දෙන්න. කෙලින් කියන්නේ නැද්ද? කෙලින් උත්තර දෙන්න තෙම්ම දෙන්න කියලා නැහැ. ඉතින් පෙම්මදෙක් කියලා මං කිව්වේ කෙලින් කිව්වනේ උත්තරේ. හරි ඒක තියෙන චුට්ටක් අපිට කියන්නේ එයා විවාහ කරගන්නේ කවද්ද කොහොමද විවාහය සිද්ධ වෙන්නේ? ඉතින් ඒක තමයි හිතන්නේ. නෑ ඒ කියන්නේ විවාහ නොවෙන්නත් පුළුවන්. ඒක දන්නේ නැහැ. ඒක මගේ දෛවයේ කොයි විදිහට ලියවිලා දෙනවද කවුද දන්නේ නැහැ. මලොත් එහෙම හිටානේ තව ඉන්ටර්විව් යන්න කලින්. ඔව්. හරි. කලාකරුවට ගහන මේ ටිකේ ගුටි කාලා මලොත් එහෙම ඇදි පාරක් කරගෙන. මොකට මොකට එන්නත් කිව්ව නේද? ඔව් එන්නත් කිව්වා දැන් ආවොත් ඒ වෝකෝකට. ලංකාවේ. බහුභාර්ය විවාහයෙන් පිටත කරොත් ඒවකට විවාහ වෙලා හිටියොත් නැවත විවාහ කරගන්නවා. අපෝ කෙනෙක් කරන් ඉන්න අමාරු එකක් දෙන්නේ උත්තර ගන්න. ඒ කියන්නේ එහෙම අදහසක් නැහැ නේ.